අද කතාව අද්භූත ලෙඩක් තියෙන මගේ වාහනය ගැන ස්ටාර්ට් වුණා. මොකද මේ අනිවාර්යෙන් සීතල රටක ජීවත් වෙනවා නම් ඕනම දෙයක් තමයි ජම්පර් එකක් කියන එක. මගේ මේ රීචාර්ජබල් ජම්ප එකට මම බැට්‍රිය කනෙට් කරලා තියෙන්නේ. හැබැයි ඒ වුණාට කාර් එකේ බැටරිය තාම ඩ්‍රේන්. ඒ නිසා ටික වෙලාවක් යනවා රීචාර්ජ් වෙන්න. අපි තව පැය භාගයක් විතර යමු. තේරුමක් වුණේ නෑ ජම්පර් එක ගාලා ස්ටාර්ට් වුණෙත් නෑ. මොකද ජම්පර් එකේ චාර්ජ් එක නැති හින්දා. එන්න හරි. කරගමු අපි. කරගන්නවා. ඔව් අය මොනවාරි කරලා දෙන්න මේ. ඉතින් එහෙනම් වැඩේ කරමු. ඔව් ඉතින් කරමු අලි. මම එන්න. හා හා. කෝල් එක දෙන්නකෝ මොකද මේකේ ස්ටාර්ට් කරනවද නැද්ද? හා හා. හරි සුරයි හරි හරි යන. ඕකේ. හරි මල්ලි එන හරි. ඔන්න මම මගේ ජම්ප් එක ගහලා තියෙන්නේ. ස්ටාර්ට් වුණොත් වැඩේ හරි මට වාහනේ හදන්න යන්න පුළුවන්. මොකද ඊයේ රෑ මට වාහනේ ගෙදර දාලා තමයි වැඩට යන්න උනේ. අපි එහෙනම් try කරලා බලමු වාහනේ ස්ටාර්ට් වෙනවද නැද්ද කියලා. ස්ටාර්ට් නොවුනොතින් තමයි කතන්දරේ. ඒ වුණොතින් මේ මගේ යාළුවට කතා කරලා යාළුවගේ වය ජම්ප් එකකින් එහෙම හරි ගහලා ස්ටාර්ට් කරගන්න ඕනේ. මොකද අද වාහනේ අනිවාර්යෙන් හදාගන්න ඕනේ. ඔන්න ප්‍රිය මිතුරනි 1 2 3 yes yes start වුණා.
මගේ වාහනේ මේ තියෙන මගේ වාහනේ මගේ කාර් එක මේක Ford Focus එකක්. ඉතින් මේ කාර් එකේ පොඩි දෝෂයක් තියෙනවා. මාසයකට සැරයක් වගේ කාර් එකේ බැටරිය ඩ්‍රේන් වෙනවා. ඉතින් ජම්ප් එකක් ඕනේ ස්ටාර්ට් කරන්න. කාර් එකේ බැටරියත් මං මාරු කරලා තියෙන්නේ. අලුත් බැටරියක් තියෙනවා. මං ඔයාලට පෙන්නන්න. ඒ වුණාට ඉතින් වාහනේ හදන්න ඕන. අද මම වාහනේ හදන්න යනවා ලංකාවේ අයිය කෙනෙක් ගාවට. ඉතින් අපි අයියත් එක්ක කතා කරගමු. වාහනේ හදන විදිය ඒ වගේම මේ වාහනේ තියෙන ලෙඩෙත් හඳුනා ගන්න බලමු. ඉතින් දෝෂයක් නැති වාහනයක අද්භූත ලෙඩක් තියෙන මේ වාහනේ බැටරිය ඩ්‍රේන් වෙනවා. හරි කරදරේ මාසයකට සැරයක් වගේ සති දෙකකට සැරයක් වගේ. ඉතින් ඒකට ඉතින් මං ගාව පොඩි විසඳුමකුත් තියෙනවා. මේක තමයි දෙයියා. මේකෙන් හින්දා charge වුණා. මොකද මේ අනිවාර්යෙන් සීතල රටක ජීවත් වෙනවා නම් ඕනම දෙයක් තමයි ජම්පර් එකක් කියන එක. කොයි වෙලාවෙ බැටරිය අවුල් වෙයිද දන්නේ නැහැ වාහනවල. ඒ නිසා ගොඩක් අයගේ වාහනවල තියෙන දෙයක් තමයි ජම්පර් එක. ඉතින් මම ජම්පර් එකක් ගත්තා. මේක ටිකක් ගණන් ජම්ප් එකක්. මොකද මේ රීචාර්ජබල් හින්දා වෙන වාහනයක් ඕනේ නැහැ. මේකෙන්ම කෙලින්ම charge එක දෙනවා. ඊළඟට මේකේ මේ ටයර් වලට හුඩන් ටික ගහ ගන්නත් පුළුවන්. ලයිට් එකක් තියෙනවා. කැම්පින් කරන අයට නම් සුප්‍රීම භාණ්ඩයක්. මොකද මේකේ තියෙනවා 12 වෝල්ට් එකක් තියෙනවා. ඊළඟට තව මේ තියෙන මේ ප්ලග් පොයින්ට් එකක් උනත් කනෙක්ට් කරගන්න පුළුවන්. හැබැයි මේක USB පෝට් එකක් නෑ හැබැයි. USB පෝට් එකක් මේ USB පෝට් එකකුත් තියෙනවා. Type C පෝට් එකක් නෑ. මං ඔයාලට කිව්වනේ මං අලුත් බැටරියක් තියෙන්නේ මේකේ. මොකද කලින් බැටරිය වෝල්ටේජ් එක අඩු බැටරියක් තිබුණේ. මොකද මේ වාහනේට ගැලපෙන්නේ නැති වෝල්ටේජ් එකක් තිබුණේ. දැන් මේ අලුත් බැටරියක් දාලා තියෙන්නේ. මේ තමයි අලුත් බැටරිය. අයියේ ආවද මල්ලි? නෑ අයියේ මම මේ එන්න හදන්නේ. හරි එන්න මල්ලි. හරි අයියේ හරි එනං එනවා. හරි. හරි මල්ලි හරි. හරි උත්සරණයි. උත්සරණයි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මේක අඩු වෙලා නෑ. ඔයා කලින් පාර මේව කරාට පස්සේ වෙන්න පුළුවන්. එහෙමද? කෙලින්ම බ්‍රෂ් වල කුඩු ඔක්කොම එළියට ගහලා තියෙනවද ඔයාලට? කළු පාර කුඩු ටික. ඔව් නේ. බ්‍රෂ් තියෙනවා ඇතුලේ. මෙහෙ කොට බ්‍රෂ් වාගන්න එක වර්ත් නැහැ. ලංකාවල නම් කරන ඔක ගලවලා මස් කළා ඇතුලේ තියෙන පාර්ට්ස් ටික දාලා ආයි හයි කරනවා. මෙහෙදී ඇත්තටම මේ ගණන්ද අයියේ? වෝල්ටේජ් එකද? ඔව්. ගානක් කියන සාමාන්‍යයෙන් කතා කරලා බලමු. අද වහලද? යුරෝ එක විතර අරලා තියද? යුරෝ එකේ ගානක් අපිට බැරිද මස් කරන තැනකින් ගන්න? ගානක් ගන්න පුළුවන්. හොඳයි මල්ලි eBay-කින් ගන්න එක. ඔව් නේ කාලයක් යනවා හැබැයි ඉන්නනේ. අම්මට සිරි පවුන් 250 ඒ ගානක් වගේ නෝනේ. ඒ ගානක් වගේ නෝ. eBay-කින් ගන්න පුළුවන් මේ පවුන් 30කට 40කට මල්ලි. ඔව් නේ. ඔව් ස්ක්‍රැප් කරනවා දිනවනේ. ඒ කියන්නේ අපි ස්ක්‍රැප් එකට කතා කරොත් අපිට හම්බෙන්නේ නිකන් චාටර් ඒවා. මේ අපි
කෙලින්ම මේ eBay එකෙන් ගත්තොත් ගන්න පුළුවන් සුපිරි බඩු. බ්‍රෑන්ඩ් නිව් දාලා තේරුම්කුත් නැහැ. නෑ බ්‍රෑන්ඩ් නිව් තේරුම් නැහැ මම. බ්‍රෑන්ඩ් නිව් දාලා තේරුමක් තියෙනවා නිකන් අමාරු තැනක තියෙන ගන්න. මේක ගලවන්න ඉච්චර අමාරුවක් නැහැ. අන්න මේ ගලවන එක වලක් දෙයක් කරමු. නියමයට කරත හැකි ඒකට. අලුතෙන් වෙනවා 204. පවුන් 30 ගන්න පුළුවන් කොට 170 ලබ්බයි. ඒකනේ අපරාධ යන්නේ. 50කට ගත්තා කියන්නේ. ඔව්. මේ තියෙන්නේ මම මේ eBay එකෙන් ඕඩර් කර ඔල්ටර්නේට් එක. මේ තියෙන්නේ ඉතින් මම දැන් යන්න හදන්නේ මගේ ඔල්ටර්නේට් එක මාරු කරන්න. ඔල්ටර්නේට් එක මාරු කරලා බලමු කාර් එකේ තියෙන අවුල නැති වෙයිද කියලා. මොකද නැත්තම් දැන් කාර් එක හොඳට අවුලක් නැහැ. බැටරිය හොඳට charge එකේ තියෙනවා. හැබැයි ඕක තව සති දෙක තුනකින් තමයි ආයි බැටරි බැහැලා කාර් එක නවතින්නේ. එතකොට අනිවාර්යෙන් ජම්ප් එකක් ඕන. බලමු අපි මේ පාර ඔල්ටර්නේට් එක මාරු කරලා හරි මේ ලෙඩේ නැති කරගන්න පුළුවන්ද කියලා. අත්‍තරම මේක මහා අద్භූත ලෙඩක්.